යන්නත් කැමති නෑ කියන්න කැමති නෑ නෙමෙයි ඇත්තටම කැමතිම නෑ වෙන කරන්න දෙයක්වත් නෑ ලියලා තියෙන දේ නොකියත් බෑ මොංගල් කාලයි පිස්සන් කොටුවෙන් කාලයි කියලා තමයි කියන්න වෙන්නේ අර ගම්පෙරළිය ලියපු මෝඩයා මොකಾದ වෙනව මාටින් වික්‍රමසිංහ දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න එහෙනම් ඉතින් ඌටයි හෙලේ මහාගත් කරු කියන්නේ මොකද හේතුව මට තේරෙන්නේ නෑ ඇයි ඔන්න තේරුම් ගන්න රොපි කොච්චර බොන්ද කියලා අර අච්චු පොතේ හරි නැත්තම් ඉස්කෝලේ උගන්නපු ගුරා හරි කියනවා කවුද හෙලේ මහාගත් කරු වික්‍රමසිංහ දැන් ලියනවා මේක විභාගෙට. දැන් උඹලට ෆීල් වෙන්නේ නැහැ ඌ මහාගත් කරුද මොනගත් කරුද කියලා. උගේ පොතක් කියවන්න හිතෙන්නෙත් නැහැ. හිතෙනවද? මට නම් හිතෙන්නේ නැහැ. ඊළඟට තොපිට සිංහල සාහිත්‍යයට අර මොනවද රෙද්දවල් ටිකක් ඉගෙනවනේ. මොකටද ඒවා? අදටත් මම කල්පනා කරනවා මොකටද ඕක කියන්නේ. අර සැල්ලීනි සංදේශයේ තියෙනවනේ. ඒකේ තියෙනවා පළවෙනිම කවිය මොකද්ද මම දන්නේ නැහැ. ඒකට ආදේශක කවියක් අපි එක දවසයි මට ඇහුනේ. ඒක මට මතකයි. රැය පැමිණිය ඇය පැමිණිය ඇඳ ළඟට. අන්තිමට තියෙනවා සැලලී ප්‍රධානම බලවේගය ගුරුවරයා බවට පත් වෙද්දී ඒ ගුරුවරයා Tamanට හිතෙන කෑලි කියලා ඒකේ TikTok දාලි වෙලා ඒක වෛරල් වෙලා ඒකෙන් චූන් එකක් ගන්නවා නම් ළමයින්ට සල්ලි දීලා අපරාධේ මේ වගේ ගුරුවරු ළඟට දෙමව්පියෝ යවන එක. ඒතකොට නිදහස් නිමහල් චින්තනය කියලා කියන්නේ මේ චින්තනයට නෙවෙයි. එතකොට තමන්ගේ කොටසෙන් එහාමට වෙනත් දෙයක් උගන්වනවා නම් ඒක වැදගත් විදිහට උගන්වන්න ඕන. නමුත් මේ වෙලා තියෙන තමන්ට අදාළ නොවන කාරණයක් තමන් උගන්වනවා. ඉතින් ගුරුවරයෙක් තමා පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේදී මේ සමස්ත ගුරු පරපුරටම වර්තමානයේටම මේ කියන කතා. ඒ කියන්නේ මට ඇහුණ වෙලාවක කියන මම ගම්පෙරළිය ලියු මෝඩයා වගේ කතාවක් තමයි තිබුණේ. ඉතින් ඇත්තටම ගත්තොත් මේකට මම හිතන්නේ මේ Facebook එකේ පවා තිබිලා හොඳ ප්‍රකාශ කීපයක් ලියලා තිබ්බා. මම සෝනාල ගුණවර්ධන ලියලා තිබුච්ච සටහනක් මට මතකයි. ඒකෙත් කියලා තිබ්බා. ඉතින් ඒ හින්දා මේ ක්වොන්ටම් ෆිසික්ස් වලට ආස නැති මිනිස්සුත් ඉන්නවා. ආස මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ කියලා මිනිස්සුන්ට විවේචන කරන්න යන්නේ නැහනේ. ඉතින් ඒ හින්දා ගම්පෙරළිය වුණත් කලියුගය වුණත් යුගාන්තය වුණත් මේ තුන් ඈදතු නවකතාවන් මං හිතන්නේ මේ රටේ මිනිස්සු කියවනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න මිනිස්සුන්ට පවා මේ කෘතීන් විදියට මේවා නිර්දේශ කරනවා. ඉතින් කොහොම වුණත් වැදගත් වෙන්නේ අපිට අවසානයේ හදන පුද්ගලයා සාහිත්‍ය රසාස්වාදය නැතුව ඕකේ කියනවා නම් කිමිකල් බැලන්ස් එකක් නැතුව සෙරටොනින් ඩොපමින් එන්ඩෝෆින්ස් ශ්‍රාවය කරන බැලන්ස් එකේ ශ්‍රාවය කරගන්න බැරි මිනිස්සෙක් නම් හදන්නේ. මේ සාහිත්‍ය ක්‍රියාදරින්ට බැනලා මොකද්ද මේකේ තේරුම? මාටින් වික්‍රමසිංහ මහතාට මෝඩයා කියලා අපි දැක්ක මේ ටියුෂන් ගුරුවරයෙක් බව කියා ගන්න පුද්ගලයෙක් අපහාස කරමින් ප්‍රකාශයක් නිකුත් කරනවා. මේ වගේ ප්‍රකාශ දිගින් දිගටම අපි දැක්කා. ඒ කියන්නේ මේ ටියුෂන් ගුරුවරු බව කියන පුද්ගලයන් කියන්නේ අර එයාලාගේ මේක වැඩි කරගන්න මේ පොඩ්ඩක් එහෙම ප්‍රකාශ සිද්ධ කරනවා. දැන් මේ සම්බන්ධයෙන් මොනවද රජය අවධානය යොමු කරලා තියෙනවද? එහෙම නැත්නම් රජයේ ඒ සම්බන්ධයෙන් මොනවද ක්‍රියාමාර්ග ගන්නවද? ඒකට අදාළ ප්‍රශ්නයක් නෑ. ඔව්. ඔය වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ඔබේ අදහස් දැක්වීමත් එක්ක අවශ්‍ය වෙයි ඔන්ලයින් සේෆ්ටි බිල් එකටත් මේ ආකාරයේ සිදුවීම් වලට නීතියක් අවශ්‍යයි. ඒ නීතිය අවශ්‍ය වෙන්නේ ජීවත් වන පුද්ගලයන්ට පමණක් නෙවෙයි රටක මෙවැනි ආකාරයේ වැදගත් රටක් නියෝජනය කරන පුද්ගලයන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය අන්තර්ජාලය පුරලනකොට ඒක ඇතුලේ සිදුවන මෙවැනි ක්‍රියාවන් යම් පාලනයක් කළ යුතුයි. ඒක මාධ්‍ය මර්ධනයක් නෙවෙයි, සමාජ මාධ්‍ය මර්ධනයක් නෙවෙයි, භාෂණයේ ප්‍රකාශ නිදහස අහිමි කිරීමක් නෙවෙයි, සමාජයක පැවැත්ම වෙනුවෙන් යම් නීති පද්ධතියක් උවමනා කරනවා. රීති වලින් මේවා කළමනාකරණය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. රීති නොසලකා, සම්ප්‍රදාය නොසලකා, සමාජයක පැවැත්ම නොසලකා කෙනෙක් දෙන්නේ කටයුතු කරනවා නම් මේවට තමයි නීති තිබෙන්නේ. කරු මාටින් වික්‍රමසිංහයන් නිර්දය ලෙස හෙලා දකිමින් ගුරුවරයෙක් කළ වක්කීම් විරහිත ප්‍රකාශය පිළිබඳව සිය පදනමේ බලවත් විරෝධය ප්‍රකාශ කරන බව වෘත්තීය දේශකවරුන්ගේ පදනම තමයි එලෙස ප්‍රකාශ කර තියෙන්නේ. රටක මර්තු පරපුරේ චින්තනය සහ විනය හැඩගස්වන ප්‍රධාන බලවේගය වන්නේ ගුරුවරයා බවත් එවැනි බහරදුර වක්කීමක් දන්න වෘත්තිකයෙක් තම මුවින් පිටවන හැම වචනයක් පිළිබඳව දැඩි සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු බව තමයි ඒ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. රස්සාව ඉංග්‍රීසි පුහුණු ගුරු ඉංග්‍රීසි මලපොතේ අකුරක් බෑ. රස්සාව සාහිත්‍ය ගුරු සාහිත්‍ය හැර ඔක්කොම පුළුවන්. ඇඟ පුරාම මොලේ ගා ගතිමි හත් පොලේ. ඒ තමයි ලංකාවේ සෙට් එක. ටියුෂන් ගොනාගේ අමන ප්‍රකාශයට දැඩි අප්‍රසාදය ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලේවඩනගේ වාර්තාව ප්‍රබල වචනයක්. ටියුෂන් ගොනාගේ හෙලේ මහා ගත්කතුවරයා ලෙස සැලකෙන මාටින් වික්‍රමසිංහ සූරීන්ට අපහාස වන අයුරින් දරුවන් ඉදිරියේ කතා කරන ටියුෂන් අමනයේගේ අපහාසාත්මක හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදය මේ පළවෙමින් පවතින බව තමයි ඒ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. මේ වාර්තාවට අනුව සඳහන් කරනවා ශ්‍රී ලංකාවේ සාහිත්‍ය
ප්‍රකාශ කතාවේ සදා අමරණීය නමක් වන මාටින් වික්‍රමසිංහ ශූරීන්ට අපහාස වන අයුරින් කතා කරන මේ ටියුෂන් ගොනා වහා අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතාව සමයන්නත් කැමති නෑ. කියන්න කැමති නෑ නෙමෙයි ඇත්තටම කැමතිම නෑ. වෙන කරන්න දෙයක්වත් නෑ. ලියලා තියෙන දේ නොකියත් බෑ. මොංගල් කාලයි පිස්සන් කොටුවෙන් කාලයි කියලා තමයි කියන්න වෙන්නේ. නොමේරු දරුවපත් පස්සේ කාලයක දරුවපත් වෙන්න ගිහිල්ලා උනාට පස්සේ තමයි මේ හේතුව. పూర్ව ළමාවිය සංවර්ධනය නොවුණු අය අවුරුදු 50න් පස්සේ සංවර්ධනය වුණාම හොඳට චෙක් කරලා බලන්න මේ මිනිස්සයා සමහර විට ගෝට ගෝ හෝම් කියලා ගෝට ගෝගම අට්ටාලයක් යට ෂුවර් එකටම ඉන්නේ නැති. හැබැයි එක දෙයක් කරන්න තිබුණා ගිය ඡන්දෙන් අපරාධෙ මිස් වුණා. අර මාතරය අර മന്ത്രിතුමා එව්වේ පාර්ලිමේන්තුවට ඒකෙන් යාන්තම් ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයි ටික බේරුවානේ. මේ මිනිස්සයාත් පාර්ලිමේන්තුවට එවුවනම් හරි. පාර්ලිමේන්තුවට එවුවනම් සාහිත්‍ය ඉගෙන ගන්න දරුවෝ ටික බේරනවා දෙයියනේ කියලා. ටියුෂන් ගුරෙක් මාටින් වික්‍රමසිංහ මෝඩෙක් කියයි ළමයින්ට උගන්වලා. අංජුල මහේක වීරත්නගේ සටහනක වාර්තා කරන්නේ හෙලේ මහාගත්කරු මාටින් වික්‍රමසිංහ සූරීන් මෝඩෙක් කියයි සිසුන්ට උගන්වන ටියුෂන් ගුරුවරයෙක්ගේ ආందోලනාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණ වෙමින් පවතිනවා. ඒ අතරින් වික්‍රමසිංහ සූරීන්ට අපහාස කළාට නීතිමය පියවර ඇමති නලින්ද ජයතිස්ස එලෙස ප්‍රකාශ කර තියෙන්නේ. ඒ ලංකාදීප පතේම සටහනක එයත් වාර්තා කරනවා. ඕනෑම දෙයක් ඕනෑම වෙලාවක ගන්නයි විකුණන්නයි හොඳම තැන සරුවට.lk. සමාවෙන්න කියලා මම වීඩියෝ එක පටන් ගන්නම්. මම වැරදි අතරම ගොල්ලෝ නිවැරදි එහෙම කියන්නේ ඊයේ දවසේ මා සම්බන්ධයෙන් යම්කිසි වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. මෙන්න මෙහෙමයි මම ඒක සංවෘත අවකාශයක් තුල පන්තියක් ඇතුලේ කරන ලද කොටසකින් උපුටාගත්ත කොටසක් තමයි වීඩියෝ එකක් විදිහට TikTok කරලා එළියට දාලා තියෙන්නේ. ඉතින් එතනම ඒක ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඕක වෙන්නේ ඔන්ලයින් මුදල් ගෙවා පන්තියට සහභාගී වෙන සිසුන්ට අපි වීඩියෝ එකක් දෙනවනේ. ඒක ඇසුරෙන් කරන ලද වීඩියෝ එකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් කොහොම නමුත් එතන ඒ කතාව කියන්නේ මමනේ. ඒ නිසා කියන දේවල් හැමදේටම මම වග කියන්න ඕන. ඒ කතාව කියන්නේ මම. එතනදී විශේෂ කරුණක් පැහැදිලි කිරීම සඳහා මේ මොහොතේ මට එන උදාහරණයක් විදිහට මම මාටින් වික්‍රමසිංහ මහත්මයා සහ එතුමාගේ ගම්පෙරළි කියන පොත කතාවට අරගෙන එතනදී මම මේ වචන භාවිතා කරන සරේ සහ ඊටමන් වැඩකට නැති වැදගත් නොවන අනවශ්‍ය වචනයක් මම එතන කියනවා. ඒක මෙතන නැවත වතාවක් කියන්න බැරි හේතුව ඒකින් නැවත වතාවක් අගතියට ලක්වන නිසා. ඉතින් ඒ වචනේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මට මා පිළිබඳව තියෙනෙත් එක්තරා නුරුස්සන සුළු හැඟීමක්. ඒක ඒත් එක්ක ඔයගොල්ලන්ට එහෙම හැඟීමක් ඇති වෙන කිතාම සාමාන්‍යයි. ඉතින් ඒ වචනේ හේතුවෙන් අගතියටපත් වෙච්ච ඊළඟට සිත්වලටපත් වෙච්ච සියලු පාර්ශවයන්ගෙන් මා සමාවිල්ලා සිටිනවා. මට මේ මොහොතේ කරන්න තියෙන එකම දේ ඒක. නමුත් මම දන්නවා සමාවිල්ලුවක් කියලා ඒ වෙච්ච දේ නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු අතින් වැරදි වෙනවා කියන්නේ වැරදි කරන්න අවකාශයක් තියෙනවා කියන එකත් නෙමෙයි කියන එක මම දන්නවා. මට කියන්න තියෙන්නේ මින් ඉදිරියට එවැනි දේවල් නොවන විදිහේ වගකීමක් මා සතු වෙනවා. කොහොම නමුත් ඉතින් මේ වෙච්ච දේ වුණා ඒක වැරදි. ඒ වැරද්දට මට සමාව ගන්න එක තමයි ඔයගොල්ලන්ගේ කරන්න තියෙන්නේ. සමාව වෙන්න. ඉතින් එහෙනම් සුබ දවසක්.